තයි අයිබෝන් ළමයි මම ඇහෙනවද ඔයගලන්ට? අවසරයි අයනවා. right. අද අපි කතා කරන්නේ RLC සර්කිට් ගැන. මේ දක්වා අපි දේශන මම හිතන්නේ 8ක් ඔයගොල්ලොත් එක්ක කතා කරලා තියෙනවා. අද අපේ 9 වෙනි දේශනයේ විදිහට තමයි යන්නේ. එතකොට මාතෘකාව RLC සර්කිට්. අද අපි ඔයගොල්ලොත් එක්ක කතා කරනවා ප්‍රතිරෝධක, ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයත් එක්ක හැසිරෙන ආකාරය ගැන. right. ඊයොන්න මාතෘකාවේ අදහස ගත්තා ප්‍රතිරෝධ ප්‍රේරක සහ ධාරිත්‍රක ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයත් එක්ක හැසිරීම කොහොමද කියලා තමයි බලන්නේ මේ පාඩමේ. එතකොට අපි මෙන්න මෙහෙම හදාගත්තොත් මේ ටික ලියා ගන්න ඇති කියලා මම හිතනවා. එතකොට මුලින්ම අපි බලමු ප්‍රතිරෝධ. RLC. දැන් මෙතන නම් RLC කියන තුන්දෙනා ශ්‍රේණිගතව සම්බන්ධ කරපු පරිපථයක් විදිහට තියෙන්නේ. නමුත් අපි මේ තුන්දෙනා වෙන වෙනම තුන්දෙනෙක් විදිහට සලකමුනේ. මෙතනින් මේක වෙන් කරලා දාමු. එතකොට R තනියෙන් ඉන්නේ. මෙතනින් වෙන් කරමු. දැන් L තනියෙන් ඉන්නේ. දැන් C තනියෙන් ඉන්නේ. right? සම්බන්ධ වෙලා නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ සටහන් පොතේ මේ විදිහට වෙන වෙනම තුන්දෙනෙක් වැඳ ගන්න. ප්‍රතිරෝධයක්, ඊට පස්සේ ප්‍රේරකයක්, ඊට පස්සේ ධාරිත්‍රකයක්. ඒ තුන ඇඳලා ඉවර වෙලා RLC කියලා ඒ තුන් දෙනාව නම් කරගෙන ඉංග්‍රීසියෙන් ඒගොල්ලන්ගේ නම් තුනත් ලියලා ඒ තුන් දෙනා මෙන්න මේ විදිහට කැලි තුනට එන්න සෙට් කරගන්න ඕනේ. කැපැසිටර් එකට අදාළව අපි විස්තර කරගන්නේ මෙතන. ප්‍රේරකයට අදාළව විස්තර කරගන්නේ මෙතන. ප්‍රතිරෝධයට අදාළව විස්තර කරගන්නේ මේ කොට කරන විදිහට අපි කොටු තුනක් සකස් කරගෙන ඒ තුනේ සටහන ওই විදිහට හදමු.
හරි. ඒත් අපි මුලින්ම මෙයාගේ නම මොකක්ද කියලා ඔන්න ඉගෙන ගත්තා. නම තමයි රෙසිස්ටර් නේද? ප්‍රතිරෝධකය. ඊට පස්සේ නම තමයි ඉන්ඩක්ටරය. එතකොට සිංහලෙන් ප්‍රේරකය. ඊට පස්සේ මෙතන කැපැසිටර් ධාරිත්‍රකය. ඊට මෙයාගේ සංකේතය තමයි නේද? මේ තමයි සංකේතාත්මකව ඉදිරිපත් කරන හැටි. කොට සංකේතාත්මකව රූප සටහනක් වගේ පෙන්වන්නේ. ඊට පස්සේ ඉංග්‍රීසි අකුරකින් සංකේතය. ඒක RLC. හරි දැන් එතකොට ඊළඟට මෙයාගේ තියෙන ගුණය ගත්තා. ප්‍රතිරෝධයට තියෙන ගුණය තමයි ප්‍රතිරෝධකතාව. ප්‍රතිරෝධකතාව. ප්‍රේරකයට තියෙන ගුණයට කියන්නේ ප්‍රේරතාව. ධාරිත්‍රකයට තියෙන ගුණයට අපි කියන්නේ ධාරණාව. ධාරණාව. right ඔන්න අපි මේ ගුණයන්ගේ නම් ටික ලියාගත්තා. හරි මේ ළමයි මම කතා කරන්නේ ඇහෙනව නේද? ළමයි වඩක් මයික් එකක් ඔන් කරලා කවුරු හරි මට උත්තරයක් දෙන්න. එහෙනම් right එතකොට හරි එහෙනම් ඉතින් මේ ටික දැන් සරලව ඇඟට දාගමු ඈ. එතකොට ප්‍රතිරෝධකතාව නේ රෙසිස්ටන්ස් එක. රෙසිස්ටන්ස් ප්‍රේරතාව ඉන්ඩක්ටන්ස් ධාරණාව කැපැසිටන්ස්. right ඔය තමයි ගුණය ඒගොල්ලන්ගේ. එතකොට දැන් මේ ඔක්කොම මේ ගුණයන් හින්දා ඒ මොනවද ලැබෙන්නේ? විදුලියේ ගමනට බාධාවක් නැති වෙනවා. එතකොට විදුලිය මේ උපාංග හරහා ගමන් කරන්න නම් අපි මොකද දෙන්නේ? මෙන්න මේ අයට නේ මේ අයට අපි සපයනවා වෝල්ටීයතාවයක් නේද? කොට අපි කරන්නේ දැන් ප්‍රතිරෝධයට යොන්න එහෙම පරිපථයක් හදලා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දෙනවා. ඔන්න පොඩි සර්කිට් එකක් මම මෙතන දැන් එහෙනම් එතකොට මොකද කරන්නේ? දැන් මෙන්න මේ පරිපථයේ මෙහෙම ධාරාවක් ගලන්න පුළුවන් ප්‍රතිරෝධය හරහානේ. අපි හිතමු මේ ප්‍රතිරෝධය හරහා මෙහෙම ගලන ධාරාව මෙතන V කියලා විභවාන්තරයක් දැන් ප්‍රත්‍යාවර්තන සංකේතයක් තියෙනවා. හර්ට්ස් අගයකුත් තියෙනවා. එතකොට වෝල්ටීයතාවයක් හර්ට්ස් අගයක් එක්ක තියෙනවා. ප්‍රත්‍යාවර්ත ධාරා තරංගයක්. ඒක නිසා දැන් මේ පරිපථයේ ධාරාවක් ගලනවා. ඒ ගලන ධාරාව අපි හිතමු IR කියලා. IR කියන එක තීරණය වෙන්නේ ප්‍රතිරෝධය හින්දා තමයි ඒ ධාරාව ගලන ධාරාව කොච්චරද කියලා තීරණය වෙන්නේ. right එතකොට ඔන්න ඔය වගේ පරිපථයක ධාරාවක් ගලන්න බලපාන ප්‍රධාන එක්කිනා තමයි මෙන්න මේ ප්‍රතිරෝධ කොටසේ තියෙන ප්‍රතිරෝධකතාව කියන එකනේ. හරි එහෙනම් අපි එයා ගැන ලිව්වොත් මෙහෙම
ප්‍රතිරෝධකතාව R කියන එක මේකේ හොයාගන්න පුළුවන් වෙන්නේ සපයන වෝල්ටීයතාවයේ V බෙදීම මේ ප්‍රතිරෝධයේ මෙන්න මේ ප්‍රතිරෝධයේ බාධාව බිඳගෙන ගමන් කරන ධාරාව I IR. V බෙදීම I තමයි R කියන එකයි තමයි. V බෙදීම I තමයි ප්‍රතිරෝධයේ අගය තීරණය කරන්නේ. අගය එන්නේ. ඒ කියන්නේ R එක්ක බැඳිලා තියෙනවා කවුද? ගලන ධාරාව. R වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. R කියන එක අඩු වෙනවා නම් ගලන ධාරාව වැඩි වෙනවා. එහෙනම් R හොයාගන්න වෙන්නේ මේ පරිපතේ අපිට සපේන වෝල්ටීයතාවයේ ගලන ධාරාවෙන් බෙදලා. R සමානයි V බෙදීම I. ඊට පස්සේ මේ ප්‍රේරකය ගැන බැලුවොත් මම ඊට ඉස්සෙල්ලා මම කියන්නකෝ දැන් ප්‍රතිරෝධය මේකේ මේ විදිහට හොයාගත්තා මේකේ ඒකකය මොකද්ද? ඒකකය ඕම්ස් නේ. ඒකකය ඕම්ස්. ඒකකය ඕම්ස්. ඒ වගේ මෙයාගේ ප්‍රේරකයට අපි ප්‍රත්‍යාවර්ත පරිපථයක් සකස් කරොත් මෙන්න මේ ප්‍රතිරෝධයට කරපු වැඩේම මෙයාටත් කරොත් දැන් අපි මෙහෙම මෙතනට වයර් එකක් සම්බන්ධ කරලා මෙතනට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් ලබා දෙනවා. නේ වෝල්ටීයතාවයේ V සංඛ්‍යාතයකුත් තියෙන හින්දා හර්ට්ස් අගයකුත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට දරුවෝ මෙන්න මේ පරිපතේ ගලනවා ධාරාවක් අපි ඔහොමක ධාරාව ගලන එක ඊතලයකින් පෙන්න. ඒතර අපි මෙතන ගලන ධාරාව IL කියලා ලකුණු කරගමු. එතකොට මෙන්න මේ IL කියන ධාරාව තීරණය වෙන්නේ මේ ඉන්ඩක්ටරයෙන් ඇති කරන බාධාව. මේ ඉන්ඩක්ටරයෙන් ඇති කරන බාධාව. ඒකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ බාධාවට දැන් අපි ප්‍රතිරෝධය කිව්වේ රෙසිස්ටන්ස් කියලානේ. ඒ වගේ මේතන්ට කියනවා මේ ඉන්ඩක්ටර් එක හින්දා ඇතිවන බාධාවට කියන්නේ ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් කියලා. මේ බාධාවට කියනවා ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් කියලා. ඉන්ඩක්ටිව් රියැක්ටන්ස්. එතකොට මොකද්ද මේ ඉන්ඩක්ටිව් රියැක්ටන්ස් කියන්නේ? සිංහලෙන් වචනයක් ගමු මුලින්ම නේද? සිංහලෙන් කිව්වොත් මේකට කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය කියලා. ප්‍රේරක ප්‍රතිබාධනය. එතකොට මේ ප්‍රේරක ප්‍රතිබාධනය කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයක් ලබා දුන්නාම ඒ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවය නිසා ගලන ධාරාවට එරෙහිව ඇති කරපු බාධාව. කවුද? ප්‍රේරකය. ප්‍රේරකය විසින් ඇති කරන බාධාවට කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනය කියලා. ඒක අපි හොයාගන්නේ මෙහෙමයි. ප්‍රේරක ප්‍රතිබාධනයේ සංකේතය XL තමයි සංකේතවත් කරන්නේ. XL ලොකු X අකුරයි ටිකක් පුංචි L අකුර දැම්මම ප්‍රේරක ප්‍රතිබාධනයේ සංකේතය. ඒක සමාන වෙනවා 2πfLට. එහෙනම් ඔන්න පොඩි සමීකරණයකින් තමයි ඒක පෙන්වන්න වෙන්නේ. එතකොට මේකේ 2π කියන්නේ අපි දන්නවා නියතාංකයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ F කියන්නේ කවුද? F කියන්නේ මෙන්න මේ අපි මෙතන තියෙන හර්ට්ස් ගන්න. ඒක සැපීමේ සංඛ්‍යාතය තමයි F කියන්නේ. L කියන්නේ මොකද්ද? ප්‍රේරකයේ ප්‍රේරකතා අගය. එනේ හෙන්රි වලින් ගහලා තියෙන අගයක් මෙතන. හෙන්රි තමයි මයින් ඒකකය. ප්‍රේරකයේ ප්‍රේරතා අගය. ප්‍රේරකයේ ප්‍රේරතාවය ඒක මනින ඒකකයේ හෙන්රි. ඒක තමයි L කියන්නේ.
ඔන්න ඔය ටික සුළු කරාම අපිට ප්‍රේරක ප්‍රතිබාධනාගය එනවා. මොකද්ද ඒකගය? ඕම්ස් වලින්. ඔන්නමයි. දැන් අපි තේරුම් ගන්න උත්සාහ කරනවා දාරිද්ර්‍යය ඊළඟට. දාරිද්ර්‍යකේ තියෙනවා ධාරණාව කියලා ගුණයක්. ප්‍රේරකයේ තිබුණේ ප්‍රේරතාවනේ. දාරිද්ර්‍යකේ තියෙනවා ධාරණාව ගුණයක් කැපැසිටන්ස්. ඕක අපිට සංකේතවත් කරලා දෙන්නේ ෆැරඩ් වලින්නේ. ඒකකේ ෆැරඩ්. තව පොඩි අගයන් වෙනකොට මොකද වෙන්නේ? ඒක වෙනස් වෙනවා මයික්‍රෝ ෆැරඩ් වලට. ඊට පස්සේ මේ පිකෝ පැරට් නැනෝ පැරට් වගේ ඒකක තියෙනවා. දැන් එතකොට අපි ආයෙම අර ඉස්සෙල්ලා එකේ වගේම මෙයාටත් අපි මෙහෙම වයර් එකක් සම්බන්ධ කරලා AC වෝල්ටේජ් එකක් ඔන්න දෙනවා ළමයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ හරහත් ධාරාවක් ගලනවා මෙයාගේ බාධාව බිඳගෙන. අපි එතන ධාරාව ලකුණු කරගමු IC කියලා. ධාරිත්‍රකයේ හරහා ගලන ධාරාව IC. එතකොට ඒ ධාරාව ගලන්නේ කාව මැඩ පවත්වගෙනද? මෙන්න මේ ධාරිත්‍රකයේ විසින් නැති කරනවා බාධාවක් විදුලිය ගමනට. ඒ බාධාව මැඩගෙන යන ධාරාව තමයි IC කියලා කියන්නේ. එහෙනම් ධාරිත්‍රකයක් විසින් ඇති කරන බාධාවට කියන්නේ අපි කැපැසිටිව් රියැක්ටන්ස් කියලා. කැපැසිටිව් රියැක්ටන්ස්. කැපැසිටිව් රියැක්ෂන්ස් මේකට අපි සිංහලෙන් නමක් දාගමු. ප්‍රේරක ප්‍රතිබාධනය වගේ මෙයාට එන්නේ ධාරිත්‍රක ප්‍රතිබාධනය කියලා. ධාරිත්‍රක ප්‍රතිබාධනය. ඒක හොයාගන්නත් සමීකරණයක් තියෙනවා. ධාරිත්‍රක ප්‍රතිබාධනයට අපි කියන්නේ සංකේතය XC. ටිකක් ලොකු x අකුරයි පුංචි c අකුර හොලිවම ධාරිත්‍රක ප්‍රතිබාධනය. ඒක සමාන වෙනවා 1 යට 2πfc. ඔන්න ඔය ටික සුළු කරලා ගත්තාම තමයි ධාරිත්‍රක ප්‍රතිබාධනය එන්නේ. එතකොට මෙයාගේ ඒකකයත් ඕම්ස්. ඒ බාධාවක්නේ. දැන් ඕම්ස්. එතකොට මේ ටිකේ 2π කියන්නේ නියතයක්, F කියන්නේ සංඛ්‍යාතය, C කියන්නේ ධාරිත්‍රකේ ධාරණ අගය. ඔතනට ආදේශ කරන්න ඕන ෆැරඩ් වලින් ඈ. දැන් මයික්‍රෝ ෆැරඩ් වලින් ඉන්නේ කැපැසිටි ගහලා තින්නේ. ඒක ෆැරඩ් කරන්න ඕන. ඒක ෆැරඩ් කරන්න 10 ඍණ 6න් වැඩි කරන්න ඕන. වැඩි කරලා තමයි මෙතනට ආදේශ කරන්න ඕන. ඒක මතක තියාගන්න අපි මේ ටික කියා දීලා ගාණක් හදමු. ඒතර මේ ගාණ හැදුවම ඔයගොල්ලන්ට අදහසක් එයි. දැනට මයික්‍රෝ ෆැරඩ් වලින් ආදේශ කරන්න බෑ. මිලි ඕම් වලින් ආදේශ කරන්න මේ අර මිලි හෙන්රි වලින් ආදේශ කරන්න බෑ අනිත් පැත්තට. ඒ වගේ. අර සම්මත ඒකක වලින් තමයි ආදේශ කරන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න අපි පළවෙනි වටයේදී නේද මේ තුන් දෙනාට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් දීලා මේගොල්ලෝගේ හැසිරීම වෙන වෙනම බැලුවා. නේ? ප්‍රතිරෝධයේ හැසිරීම වෙනම බැලුවා. ධාරිත්‍රකයේ හැසිරීම වෙනම බැලුවා. ප්‍රේරක හැසිරීම වෙනම බැලුවා. දැන් පුතා මේ සමීකරණ ටික අපි හදාගත්තේ සංශුද්ධ ප්‍රතිරෝධ වලට. සංශුද්ධ ප්‍රේරක වලට. සංශුද්ධ ධාරිත්‍රක වලට. ඒතර මෙතන මේ පොදුවේ මේ තුන් දෙනාම අපි සැලකුවේ මේ වෙලාවේ අවලං වෙච්ච අය නෙමේ සංශුද්ධ කියන නම තමයි තුන් දෙනාටම විදාගන්නේ. සංශුද්ධ ප්‍රතිරෝධයක කතාව තමයි මේ පැත්තේ ගොනු කරගත්තේ. සංශුද්ධ ප්‍රේරකයක කතාව තමයි මේ මැද ගොනු කරේ. සංශුද්ධ කැපැසිටර් එකේ වැඩේ තමයි දකුණු පැත්තේ ගොනු කරගත්තේ. හරි. දරුවන්ට දැන් ওই ටික පැහැදිලි වුණාද?
හරි ගියේ නැද්ද වැඩේ? මෙලෝදියක් තේරුනේ නැද්ද? නෑ කිසි කතාවක් නේ. එක්කම මෙච්චරලා කතා කරපේවා සූම් පන්තියක් හින්දා කාටවත් ඇහුනේ නැද්ද? එහෙමද ඉලෙක්ට්‍රිකල් ඔතනින්ම ඇති කියලා ඉවර කරලා දානවද අපි? ඈ වැඩේ අමාරු යෝගේද? නෑ සර්. ඈ මට ඔව් සර්ද නෑ සර්ද කිව්වේ. නෑ නෑ නෑ. හරි. අ, එහෙමනම් ওই ටික ওই විදිහටම පැහැදිලිව සටහන් කරගෙන තව පල්ලෙහාට තියෙනවා අපිට ලියා ගන්න දේවල්. දැන් අද හුඟක් ළමයි මොකද දන්නවද කරේ? පන්තියට මැදදී සම්බන්ධ වුණේ. මුල ඉඳලා හිටියේ නෑ. එතකොට නම් මේ වගේ පාඩමක් ටිකක් අමාරුයි කියලා තේරෙනවා. මෙහෙම දේශනයක් ආවට පස්සේනේ. අර සර්කිට් එකක් විස්තර කරනකොට ඩයග්‍රෑම් එකක් ඇඳලා මැද්දෙන් ආවත් පොඩි තියෙනවා ෂේප් එකක්. දැන් මේ වගේ එකක් එහෙම නෑනේ. එහෙනම් මොකද කරන්නේ? රෙකෝඩින් එක මුලින් ඉඳන් බලන්න ඕනේ. හොඳයි දරුවනේ. දැන් ඊළඟට අපි බලමු මෙයාගේ මෙයා කොහොමද අපි දෛශිකව ඉදිරිපත් කරන්නේ කියලා. දෛශික සටහනකින් ප්‍රතිරෝධයේ දෛශික සටහනකින් ඉදිරිපත් කරන්න යනවා දෛශික සටහනකින් මම ඉදිරිපත් කරනවා ප්‍රතිරෝධයක් හමුවේ ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයයි ප්‍රත්‍යාවර්ත ධාරාවයි හැසිරෙන හැටි. මම මේවට දෙන්නම් වෝල්ටීයතාවයට රතු පාටින්. එතකොට ධාරාවට නිල් පාට වලින් පටන්. මෙන්න මේ R කියන පරිපථයේ තියෙන සැපයුම් වෝල්ටීයතාවයේ V නම් හරිද? එයාගේ ගලන ධාරාව I R එයත් එක්ක හැසිරෙන්නේ දෛශිකව නේද? සමකලාවේ. ඔන්න ඔය හැසිරෙන්නේ. එතකොට මේක ඊතල සටහනකින් තමයි පෙන්වන්නේ එකම දිශාවට තමයි අඳින්න වෙන්නේ. එතකොට අපිට දැන් මේ තියෙන්නේ සැපයුම් වෝල්ටීයතාවයේ V මේ තමයි ගලන ධාරාව IR. මේකට කියනවා මේ දෙන්නා ඉන්නේ සමකලාවේ කියලා. මේකට කියනවා මේ දෙන්නා ඉන්නේ සමකලාවේ කියලා තමයි අපි කියන්නේ කලා සටහන. සමකලාවේ ඉන්න දෙන්නේ. මේකට කියන්නේ නේද? දෛශිකව ඉදිරිපත් කරා ඒ දෙන්න එකම කලාවේ ඉන්නේ. ඒකින්ද එකම දිශාවට ඊතල වලින් මට පෙන්න ගන්න පුළුවන්. අපි කියනවා ඔක ඉන් පේස් කියලා ඉංග්‍රීසියෙන්. ඉන් පේස් සමකලාවේ. ඊළඟට අපි ඉදිරිපත් කරනවා ප්‍රේරකයටත් දෛශික සටහන. අපි ඒකෙත් වෝල්ටීයතාවයේ දෙමු රතු පාටින්ම සැපයුම් වෝල්ටීයතාවයේ V ඊට පස්සේ නිල් පාටින් පෙන්වුවොත් එයාගේ ගලන ධාරාව IL
ඔන්න ඔහොම තමයි පෙන්න ගන්න වෙන්නේ. දැන් මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනදී වෙලා තියෙන්නේ මෙන්න මේ වැඩක්. සැපයුම් වෝල්ටීයතාවයේ ඉස්සෙල්ලා වගේම ඒ වෝල්ටීයතාවයමයි අපි වෙදුවේ V. මෙයාගේ ගලන ධාරාව IL කියන ධාරාව පෙන්ලා තින්නේ මෙහෙම. අංශක 90කින් පිටුපස්සෙන් තමයි ඉන්නේ. මෙන්න මෙහෙම පිටුපස්ස පැත්තට අංශක 90ක් හැරිලා තියෙනවා ධාරාව. එතකොට අපි කියනවා ප්‍රේරකයක ගලන ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පිටුපසින් තමයි ගමන් කරන්නේ හැමතිස්සෙම. ඒක දෛශික රූප සටහනකින් ඔහොම තමයි පෙන්වන්න වෙන්නේ. එතකොට වෝල්ටීයතාවයට වඩා මෙන්න මේ ඊතලය මෙහෙම ඇඳලා මම මේ පෙන්නුවේ පිටිපස්ස පැත්තට තමයි මේක එන්නේ. ඉස්සරහා පැත්තට આવොත් මේ පැත්තට ඊතලයදී ඔහොම දින්න බෑ. එහෙනම් එහෙම නෙමෙයි මම කියන්නේ පිටිපස්සට එන්නේ කියන්නේ වෝල්ටීයතාවයට වඩා පසුපසින් තමයි ධාරාව ගමන් කරන්නේ. නේද? එතකොට මේක පසුපසින් ගමන් කරන හැඩයක් තමයි පෙන්වන්නේ. පසුපසින් තමයි වෝල්ටීයතාවට වඩා ධාරාව ගමන් කරන්නේ. ඒකට අපි කියනවා වෝල්ටීයතාවයට වඩා අංශක 90ක් පිටුපස්සෙන් ධාරාව තියෙනවා. ඉංග්‍රීසි වචන තමයි ලැග් වෙලා ගමන් කරනවා. ලැගින් ලැග් වෙලා පසුපසින් ගමන් කරනවා. ඔන්න ඔය අවස්ථාව තමයි ඔහොම තමයි අපිට ප්‍රායෝගික භාවිතයේදී මේක පෙන්න ගන්න වෙන්නේ දෛශික සටහනකින් ධාරාව ගන්න හැටි පෙන්න ගන්න ඕනොත් වෝල්ටීයතාවයත් එක්ක. හැබැයි මේ මොකක් එක්කද? සංශුද්ධ ප්‍රේරකයක් එක්ක. එයිම හැමතිස්සෙම මේ සංශුද්ධ කියන වචනේ ටිකක් උස්සලා කතා කරන්නේ. සංශුද්ධ නැති එකකදී හරියට අංශක 90ක් පිටුපස්සෙන් ගමන් කරන්නේ නැහැ. පිටුපස්සෙන් ගමන් කරනවා වෙනත් කෝණයකින්. ඒක නිසා සිද්ධාන්තය උගන්වනකොට අපි කියනවා මේක සංශුද්ධ ප්‍රේරකයක් කියලා. ඒ කියන්නේ කායකවත් කවලම් වෙලා නැහැ. ඒක ඇතුලේ චාරිත්‍රකයක් නැහැ. ඒක ඇතුලේ ප්‍රතිරෝධ කොටසක් නැහැ. එහෙනම් ප්‍රේරක ගුණය විතරක්ම නම් තියෙන්නේ. ඒක සංශුද්ධ ප්‍රේරකයක්. අන්න ඒ වගේ ප්‍රේරකයක් සැලකුවම තමයි හරියටම වෝල්ටීයතාවය අංශක 90 වෝල්ටීයතාවයට වඩා අංශක 90කින් පිටිපස්සෙන් ධාරාව පිටයි. පැහැදිලිද? right. ඊළඟට දරුවෝ අපි මේ විදිහටම මෙන්න මේ දාරිත්‍රකයේ හරහා ගල්න ධාරාව තියෙනවනේ දැන්. ඒ ධාරාව වෝල්ටීයතාවයත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියලා දෛශික සටහනකින් අපි මෙන්න මෙතන ඉදිරිපත් කරමු දැන්. ඉස්සෙල්ලා වගේ මම රතු පාටින් පෙන්නන්නම් වෝල්ටීයතාවය. right? ඔන්න වෝල්ටීයතාවය V. ඊටසේ නිල් පාටින් මම පෙන්නන්නම් ඒත් එක්ක ගන්න ධාරාව. මෙන්න ධාරාව මේකෙදි මෙන්න මෙහෙම පෙරටු වෙලා ගමන් කරනවා. වෝල්ටීයතාවයට වඩා ධාරාව දැන් අංශක 90කින් පෙරටු වෙලා මේකෙදි. මේක වෝල්ටීයතාවය V, මේ තමයි ගලන ධාරාව IC, මේක මේ අතටයි මෙහෙම තියෙන්නේ. එහෙනම් වෝල්ටීයතාවයට වඩා මෙයා ඉස්සරහින් ඉන්නවා. අපි කියනවා පෙරටුව ගමන් කරනවා කියලා. මෙහෙම මේ වචනය පෙරටුව. එහෙනම් සංශුද්ධ ධාරිත්‍රකයකදී වෝල්ටීයතාවයට වඩා අංශක 90 පෙරටුව තමයි විදුලි ධාරාව ගමන් කරන්නේ. එතකොට ඒකට ඉංග්‍රීසි වචනේ තමයි ලීඩින් කරන්ට් එක. ලීඩ් කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. ලීඩ්. එතකොට මොකද වෙන්නේ? ධාරාව ලීඩ් වෙලා කැපැසිටර් එකකින්. ප්‍රේරකයේ ධාරාව ලැග් වෙලා. ප්‍රතිරෝධයේ ධාරාව වෝල්ටීයතාවෙත් එක්ක එකම කලාවේ ඉන් පේස් කියලා කියන්නේ. ඉතින්
AC ගැන කතා කරනකොට තනිකලා විදුලියේදී සිංගල් ෆේස් වලදී අපි දැනගන්න ඕනි මූලිකාංග කීපයක් බොහොම සරලව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න එක තමයි මගේ අරමුණ මේ දේශනයේදී. මොකද මේ දේශනේ මම බොහොම සරලව කරන්න උත්සාහ කරනවා පුළුවන් තරම්. මේ අපි මේ කතාව කරන්නේ ඉංජිනේරු මහතුරුන්ට නෙමෙයි. ඩිප්ලෝමාධාරීට නෙමෙයි. මේ රටේ ඉන්න විදුලි කාර්මික වැඩ කරන විදුලි කාර්මික මහතුරුත් එක්ක තමයි මම මේ අදහස් ටික බෙදාගන්නේ. ඒක නිසා ඒ අයට ගැළපෙන විදියට බොහොම සරලව තමයි මේ කතාව දැන් කරගෙන යන්නේ. හොඳයි මට කියන්නකෝ දැන් මේ ටික ඕගොල්ලන්ගේ නෝට්බුක් එකේ සටහන් කරගෙන ඉවරද කියලා. දැන් මට ඉතුරු ටික ලියන්න බෝඩ් එක ටිකක් මකන්න වෙයි. තව වෙලාව ඕනේද ළමයින්ට? මම ඉතුරු ටික පැහැදිලි කරන්න පටන් ගන්නද? හරි හරි. මට හරියට ඇහෙන්නේ නැහැ පුතා ඔයගොල්ලෝ කියන එක. නිකන් එකපාරට මයික් එක ඔන් කරලා මොකක් හරි කියනවා. ඒක මට ලියලා තේරුම් ඉවරයි. ගන්නකොට වෙලා ගිහිල්ලා. චුට්ටක් ඉන්නකෝ. මේ පැත්තේ මගේ අවුලද දන්නේ නැහැ නේ මයික් එක හදාගන්න. ස්පීකර් එක. හරි. දැන් කියන්න තාත්තේ. ඉවරයි සර්. රයිට්. දැන් තමයි යන්නේ හරියට. එහෙනම් ඊළඟ වෙලාවේදී මම මේක දැන් අපි ලබා දෙන සයිනාකාර තරංගයත් එක්ක කොහොමද මේක පෙන්වන්නේ කියලා තමයි මම බලන්නේ ඊළඟට නේද? සයිනාකාර තරංගය, වෝල්ටිතා තරංගය සයිනාකාරයි කියලා අපි ඉගෙන ගත්තානේ. එහෙනම් මෙන්න මේ සයිනාකාර තරංගයත් එක්ක මේ කලා වෙනස කොහොමද පෙන්වන්නේ? නේද? තරංගයේ සමග හැසිරීම මම මෙතන විස්තර කරන්නේ. අපි මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් අදගමු මේ තමයි කාලය අක්ෂය. කොහොමද? දැන් මේ පැත්තේ අපි ගමු වෝල්ටීයතාවයේ ධාරාව මේ පැත්තේ. මේ පැත්ත කාලයත් එක්ක විචලනය වෙන හැටි. මම මුලින්ම මොකද කරන්නේ? ඔන්න නිල් රතු පාටින් අදිනවා අපි දීපු වෝල්ටීයතා තරංගය. එතකොට අපි මේකට දුන්නේ ප්‍රතිරෝධයට මෙන්න මේ වගේ සයිනාකාර තරංගයක්. නේ? මෙන්න මේ වගේ සයිනාකාර තරංගයක් දුන්නා. එතකොට ඒ වෝල්ටීයතා තරංගයනේ. දැන් කොහොමද ධාරා තරංගය? ධාරා තරංගයේ සමකලාවේ නිසා ධාරාවත් නේද? එයා බිඳුව වෙන වෙලාවට බිඳුවයි, එයා උපරිම වෙන වෙලාවට උපරිමයි, ඊට පස්සේ එයා අවම වෙන වෙලාවට අවමයි. ඔන්න ඔහොම ගමන් කරනවා. එතකොට මේ රතු පාටින් ඇඳි ධාරාව නිල් රතු පාටින් ඇඳි වෝල්ටීයතාවය නිල් පාටින් ඇඳි ධාරාව. එතකොට රතු පාට එක තමයි V. නිල් පාට තමයි I. ඔන්න V සහ I මං එකම ප්‍රස්ථාරයේ පෙන්වුම් කරා සමකලාවේ කියන අදහස මෙතන අපිට ඇහැට පේනවා. ඒ මොකද්ද? වෝල්ටීයතාවයේ උපරිම කොට ධාරාවත් උපරිමයි දැක්කද? ඒක තමයි සමකලාවේ. වෝල්ටීයතාවයේ බිඳුවේදී මෙතන ධාරාව බිඳුවයි. මෙතනත් එමයනේ. අවමෙදි දෙන්නම අවමයිනේ. අන්න මේකත් අවමගේ මේකත් අවමගේ. හැබැයි උත්තර දෙකක් නේ. අගයන් දෙකක් වුණාට එකම විදියට හැසිරෙනවා. එකම විදියට හැසිරීම තමයි ඉන් පේස් කියලා කියන්නේ. සමබලාවි කියන්නේ. දැන් පැහැදිලිද? එහෙනම් දැන් ප්‍රස්තාරිකව ආකාර දෙකකට ඔයගොල්ලෝ මම පෙන්වුම් කිරීම කරන්නේ. මොකද්ද? වෝල්ටීයතා සහ ධාරා තරංගය ඇදලා පෙන්නුවා. සමකලාව පෙන්න ගන්න හැටි. ඊට පස්සේ දෛශිකව ඇදලා පෙන්නුවා සමකලාව පෙන්න ගන්න හැටි. දැන් මම හිතන්නේ පොඩි අදහසක් තියෙනවා කියන්නේ.
ඊළඟට අපි යනවා ප්‍රේරකයට. රයිට්. ඔන්න පුතා ප්‍රේරකයකට ප්‍රස්ථාරයක් අඳින්න හදන්නේ. දැන් අර වගේම මේ පැත්ත වෝල්ටීයතාවය සහ ධාරාවට ගන්න. මෙතන බිඳුව ප්‍රස්ථාරයේ ධන පැත්ත ඍණ පැත්ත. මෙතන බිඳුව ප්‍රස්ථාරයේ ධන පැත්ත ඍණ පැත්ත. මේ කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරන්න හදන්නේ. දැන් සැපයුම් වෝල්ටීයතාවයේ V නේ ප්‍රේරකයේත්. එහෙනම් ඒක අපි පෙන්වුම් කරමු අර වගේම රතු පාටින් වෝල්ටීයතාව තරංගය. මෙන්න සයිනාකාර තරංගය අපි ඇප්ලයි කරා කාටද ප්‍රේරකයට. ඔන්න සයිනාකාර තරංගය ඇප්ලයි කරා. එතකොට මෙතනින් ගලන ධාරාව මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට අංශක 90ක් පිටුපස්සෙන් තමයි ගමන් කරන්නේ. අංශක 90ක් පිටුපස්සෙන් ගමන් කරනවා. මම දැන් ඒක අඳින්න. එතකොට මෙයා බිඳුව නම් අංශක 90ක් ගියා කියන්නේ මෙතනින් තමයි අර තරංගේ පටන් ගන්න වෙන්නේ. එයා උපරිම වෙන්නේ මෙන්න මේ විදිහට. ඒතර හැමතිස්සෙම මේ රතු පාටයි නිල් පාටයි අතර දුර අංශක වලින් ගත්තොත් අංශක 90ක් පිටුපස්සෙන් තමයි නිල් පාට තරංගය තියෙන්නේ. මේ පැත්ත ඉස්සරහා මේ පැත්ත පස්ස. එහෙනම් මෙන්න මේ නිල් පාටෙන් ඇඳපු ධාරාව IL කියන ධාරාව මෙන්න මේ රතු පාටින් පෙන්නපු වෝල්ටීයතාවයට වඩා අංශක 90ක මිසම හැම අවස්ථාවෙම පිටුපස්සෙන් තමයි ගමන් කරන්නේ. ඒකට අපි කියනවා ලැගින් කරන්ට් එක කියලා. සයිනාකාරව ඉදිරිපත් කරගන්නේ මේ විදිහට. ඊළඟට අපි තේරුම් ගමු ධාරිත්‍රකයේත් මේ කතාව මෙහෙමමයි. දැන් ඔන්න අපි ප්‍රස්ථාරිකව පෙන්වන්නම් ධාරිත්‍රකයේ ඇඳ ගන්න හැටි මේ. මේ විදිහටම අපි වෝල්ටීයතාවය සහ ධාරාව මේ අක්ෂයට ධන පැත්ත ඍණ පැත්ත බිඳුව කාලයත් සමග ප්‍රස්ථාර අඳිමු. එතකොට ඔන්න සයිනාකාරයේ තරංගය දැන් අපි සුපුරුදු පරිදි දෙනවා ධාරිත්‍රකයට. ඔය විදිහට දුන්නා. එතකොට මේක සයිනාකාර හැඩය. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ ධාරාව අපි දැනටමත් දන්නවා අංශක 90ක් ඉදිරියෙන් කියලා. එහෙනම් මෙයාගේ පටන් ගන්න වෙන්නේ මේ පැත්තෙන් තමයි පටන් ගන්නෙ ධාරාව. එහෙනම් මෙයා බිඳුව වෙනකොට ධාරාව තරංගය මෙතනින් උපරිම වෙලා. ඊට පස්සේ මෙන්න මේම තමයි මෙයා යන්නේ. ඔන්න ඕක තමයි හැමතිස්සෙම අංශක 90ක් මෙයාට වඩා මෙයා ඉස්සරහින් මෙන්න මේ හරියෙන් පටන් ගත්තා වගේ තමයි අපිට පේන්නේ. මේ හරියෙන් පටන් ගත්තා වගේ පේන්නේ. මෙයාට කියනවා ධාරාව IC කියන එක ලීඩ් වෙලා තියෙනවා. කාට වැඩියද? මේ වෝල්ටීයතා තරංගයට වැඩි. එතකොට මෙයා බිඳුව එනකොට මෙයා එතකොටත් අංශක 90ක් මෙන්න මේ ඉස්සරහා ඉන්නේ. මෙතන එතනින් ඉඳලා එනවා වගේ අපිට පේන්නේ. එහෙනම් ඒකද මෙයා බිඳුව එනකොට මෙයා උඩරේ මෙයා අරගෙන අංශක 90ක්. එතකොට මේ තමයි සයිනාකාර තරංගය මගින් කලා වෙනස පෙන්න ගන්න හැටි. හොඳයි. ළමයි දැන් මට කියන්න මේ ටික ඇඳගෙන ඉවර නම් මම ඉතින් එහාට ආයි විස්තර කරගෙන යනවා. මේ දක්වා ඔයගොල්ලන්ට මම හිතන්නේ යම් මට්ටමකට අදහසක් ගන්න ඇති. නැවත නැවත වීඩියෝ එක බලන්න.
හොඳයි. ඊට පස්සේ මේ හැම තැනම සංඛ්‍යාතයේ සම්බන්ධ වුණා. එහෙනම් අපි ඊළඟට තේරුම් ගමු. මෙන්න මේ සංඛ්‍යාතයත් එක්ක මේ පරිපථවල හැසිරීම ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමු. දැන් ඇත්තටම ප්‍රතිරෝධ තියෙන තැනක නේද? දැන් ප්‍රතිරෝධමය පැරයක් ගත්තාම එයා සංඛ්‍යාතයත් එක්ක වෙනස්කම් දක්වන්නේ නැහැ සංක්ෂිප්ත ප්‍රතිරෝධ. එයා සංඛ්‍යාතයත් එක්ක වෙනස්කම් දක්වන්නේ නැහැ. ඒක නිසා අපිට ප්‍රස්ථාරයක් ඇන්දොත් සංඛ්‍යාතය සහ ප්‍රතිරෝධය අතර නේ සංඛ්‍යාතය සහ ප්‍රතිරෝධය අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් එයා අගේ වෙනස් කරගන්න නැතුව එක වගේ ඉන්නවා. හ්ම්. එතකොට මේ පැත්තේ අපි ගත්තොත් R කියලා මේ පැත්තේ ගත්තොත් සංඛ්‍යාත F කියලා. එතකොට මේක ප්‍රස්ථාරයකව අපි නිරූපණයක් පෙන්නුවොත් අගේ වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතිරෝධී සංඛ්‍යාතික විචලනය යන්නේ ඔය හොඳයි ප්‍රස්ථාරය පෙන්වන්න වෙන්නේ. නමුත් ළමයි අපි සංඛ්‍යාතයත් එක්ක මේ තියෙන බාධාව ප්‍රේරකයේ බාධාව තියෙනවනේ. ඒකට කියන්නේ ප්‍රේරක ප්‍රතිබාධනේ. එහෙනම් මේ පැත්තට සංඛ්‍යාතය අරගෙන සංඛ්‍යාතයත් එක්ක මෙන්න මේ බාධාවේ විචලනය ප්‍රේරක ප්‍රතිබාධනයේ විචලනය බැලුවොත් ඒක මූල ලක්ෂ්‍ය හරහා යන සරල රේඛාවක් කියලා තමයි පෙන්නන්නේ. කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරය තමයි සංඛ්‍යාතය සහ එක්සෙල් අතර තියෙන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන්න සංඛ්‍යාතයට සමානුපාතිකව ප්‍රතිබාධනය ප්‍රේරක ප්‍රතිබාධනය වැඩි වේගෙන යනවා. ඒතකොට ඒක ගැනත් අදහසක් තියෙන්න ඕනි. මේක මේ ප්‍රස්ථාර ටික මේ ඔයගොල්ලෝ අඳිනවනේ යටිනේ. මේවට යටින් අඳිනවා මේ උඩින් යන්නට. ඊළඟට සංඛ්‍යාතයත් එක්ක මේ ධාරිත්‍රික වල හැසිරීම සංඛ්‍යාතයත් එක්ක හැසිරෙන විදිය බැලුවොත් අපි ධාරිත්‍රික ප්‍රතිපාදනය මෙන්න මෙහෙමයි හැසිරෙන්නේ. ඒක සරල රේඛීය විචලනය වෙන්නේ නැහැ. ඒක විචලනය වෙන්නේ ඍජු කෝණාශ්‍ර බහුවල හැඩයකට. ඒ කියන්නේ මේ පැත්තේ XC ධාරිත්‍රික ප්‍රතිපාදනයේ සංඛ්‍යාතයත් එක්ක බලනකොට එයාගේ හැඩය එන්නේ මෙන්න මේ වගේ ඍජු කෝණාශ්‍ර බහුවල හැඩයක්. මේකට කියනවා ඍජු කෝණාශ්‍ර බහුවල හැඩය කියලා. නෝමේ වෙන විචලනයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ මොකද වෙන්නේ? ප්‍රතිරෝධයේ හැසිරීම සංඛ්‍යාතයත් එක්ක ප්‍රේරක ප්‍රතිබාධනයේ හැසිරීම සංඛ්‍යාතයත් එක්ක ධාරිත්‍රක ප්‍රතිබාධනයේ හැසිරීම සංඛ්‍යාතයත් එක්ක වෙනස් වෙන හැටි ප්‍රස්ථාරිකව ඔයගොල්ලෝ දැන් දන්නවා. රයිට් ළමයි මේ දක්වා කොහොම තත්ත්වය කොහොමද පාඩම යම් මට්ටමකට දැන් පැහැදිලිද? ප්‍රතිරෝධ ප්‍රේරක සහ ධාරිත්‍රක
ACත් එක්ක ඕල්ටර්නේටින් කරන්ට් එකත් එක්ක තව ටිකකට කියනවා නම් ප්‍රත්‍යවර්ත ධාරා වෝල්ටීයතාවයත් එක්ක හැසිරෙන හැටි තමයි මම මේ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරේ බොහොම සරලව. මොකද තත්ත්වය පැහැදිලිද? පැහැදිලිද? හොඳයි. එහෙමනම් ඊළඟ දේශනයේදී මට කරගන්න තියෙන ඔයගොල්ලොත් එක්ක මේගොල්ලෝ එකිනෙක සම්බන්ධ කරනවා දැන්. ප්‍රතිරෝධයයි ප්‍රේරකයයි එකට සම්බන්ධ කරලා හැසිරෙන හැටි බලනවා. ඊට පස්සේ ප්‍රතිරෝධයයි දාරිද්ර්‍යයයි එකිනෙක සම්බන්ධ කරලා හැසිරෙන හැටි බලනවා. ඊට පස්සේ මේ තුන් දෙනාම එකට සම්බන්ධ කරාම හැසිරෙන ආකාරය බලනවා. බලලා ඒවට අදාළ සමීකරණ ටික ගොඩනගා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ගැටලු ටිකක් හදා ගන්නවා. ඊට පස්සේ මේක අපිට සරලව අපි ඇඟට දා ගන්නවා මේ අපේ නිවසේ විදුලියත් එක්ක. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයත් එක්ක කොහොමද හැසිරෙන්නේ කියලා. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙනගෙන තිබුණේ සරල ධාරා විදුලියත් එක්ක ඔක්කොම හැසිරෙන්නේ නැහැටනේ. ඒවයි වුණාට ප්‍රායෝගික භාවිතේ නෑනේ. නේද? ඒවා තියෙනවා තමයි. නැත්තේ නෑ. ඒකට ගොඩක් වෙලාවට අපි වැඩ කරන්නේ කර්මාන්ත ශාලා පරිසරයත් එක්ක. ප්‍රත්‍යවර්ත වෝල්ටීයතාවයන් එක්ක වැඩ කරන්නේ. ඒවයි මූලිකාංග ටික තමයි අපිට හරියට කවදාකවත් හම්බුනේ නැත්තේ. මේ NVQ4 විදුලි කාර්මිකයන්ගේ මේ වැඩසටහනේදී අපි බොහොම සරලව අපි වැඩ කරන වැඩ පරිසරයේ තියෙන වෝල්ටීයතාවයත් එක්ක මේවා හැසිරෙන හැටි මේ ඉගෙන ගන්න එක තමයි මේ කරන්නේ. සමහරට ඕගොල්ලන්ට විදුලි කාර්මික මහතුන්ට මේවා අද්දම වෙන්නේදී අහන්න හම්බෙන්නේ. කමක් නැහැ. දිගටම මේවා කරනකොට මේවා අපිට හොඳට උරු වෙනවා. අපිට බය නැතුව අපේ මට්ටමින් ප්‍රශ්න කොට දාගන්න පුළුවන්කම ලැබේ. හොඳයි. මම හිතනවා මේ දේශනේ නැවත නැවත නරඹලා මේක යම් අවබෝධයක් ගනී කියලා අපි හෙට දේශනාවකින් හම්බ වෙනවා මේක ඉතුරු ටික කතා කරගන්න. එතකොට දරුවනේ මේක අපි ඇප් එකට අදම දානවා. මේක බලා ගන්න පුළුවන් ඇප් එකෙන්. ඒත් එක්කම මේක මම YouTube link එකකුත් හදන්න බලාපොරොත්තු වෙනවා. අපේ දේශන ගැන පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදියට ඒකත් වැඩ කරනවා. ඒක නිසා මේක YouTube එකටත් දානවා. හැබැයි හැම දේශනයක්ම අපේ YouTube එකේ නැහැ. ඒක නිසා ඔයගොල්ලන්ට ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇප් එකෙන් තමයි ගන්න වෙන්නේ. එහෙනම් අදට ඔතින් අපි අවසන් කරගමු. හෙටත් අපි හරියටම සුපුරුදු වෙලාවට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අහන්න. සර් දාරිත්‍රක ප්‍රතිපාදනය මේ දැන් සංඛ්‍යාතයත් සමග වෙනස් වෙන හැඩයට මොකක්ද සර් කිව්වේ මේ ඍජුකෝණාශ්‍ර බහුවල හැඩය. ටිකෝන දැන් පේරකේ ඍජුකෝණාශ්‍රාකාර බහුවල හැඩය කියලා කියන්නේ. ඒක අංශක 90ට නෙවෙයි නැවිලා තියෙන්නේ නිකන් ආනතියක් එක්කනේ තියන්නේ. ඔය හැඩය තමයි යන්නේ. දැන් ප්‍රේරකයක සමානුපාතිකයිනේ. ඔව්. එතකොට ප්‍රතිරෝධයක සමානයි කියලානේ කිව්වේ. ඔව් ප්‍රතිරෝධයත් එක්ක මම ආයි කියන්නද ඒක? කොටුටක් කියන්නම් ආයි ඕගොල්ලන්ට ගැටලු. දැන් මේ බලන්නකෝ සංඛ්‍යාතයත් එක්ක ප්‍රතිරෝධයගේ වෙනස් වෙන්නේ නැහැ. මෙතන අගේ 25 න එයාගේ නියතව තියෙනවා කියන එක කියනනේ. මේ ප්‍රේරක ප්‍රතිපාදනය කියන එක එක්සෙල් සංඛ්‍යාතයේ වැඩි වෙනකොට ටික ටික මේ පැත්තට එක්සෙල් අගයත් ඔහොම ටික ටික වැඩි වෙවි යනවා. හැබැයි දාරිද්‍රක ප්‍රතිපාදනගේ XC සංඛ්‍යාතයේ වැඩි වෙනකොට මෙහෙම ටික අඩු වෙනවා. ඒ අඩු වෙන්නේ සරල රේඛීය නෙවෙයි මෙන්න මේ ඍජුකෝණාශ්‍රාකාර බහුගොල හැඩයට තමයි ඒක වෙනස් වෙවි යන්නේ. දැන් පැහැදිලිද? හරිද? ඔව් සර්. හරි. තවත් මොනවා හරි තියෙනවා නම් අවසන් කරන්න ඉස්සලා අහන්නකෝ. තව කාට හරි ගැටලු තියෙනවද? හරි. හැබැයි පහුවෙලා සම්බන්ධ වෙච්ච අයට නම් ගැටලු තමයි ඔක්කොම ඇත්තේ. ඒගොල්ලෝ මුල ඉඳන් ආයි වීඩියෝ එක බලන්න. හරි. එහෙනම් අදට මම මේක ඉවර කරගන්නම්. අපි හෙට හම්බ වෙමු ආයි.